අලුත් දේවල් දැනගන්න කැමති ආදරණීය අම්මලා වෙනුවෙන් ඔන්න මම අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අය ඩිස්චාර්ජ් එහෙම නැත්නම් ඇස්වලින් කබ පිටවීම සම්බන්ධයෙන්. චූටි පැටියෙක් ගෙදර ගෙනහලා පළවෙනි දවස් කීපය තුල මේ විදිහට අය ඩිස්චාර්ජ් එකක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒක ළඟ ටියර් ඩස්ට් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙන නිසා. ඉතින් මේක ගොඩක් සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඕගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ දේවල් සිද්ධ වුණොත් එහෙම. මොනවා සිද්ධ වුණොත් එහෙනම් ඕගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ? මේ ඩිස්චාර්ජ් එක කහ පාට හරි කොළ පාට හරි වුණොත් එහෙමත් නැත්නම් රතු පාට හරි S2 ගොඩක් ඉදිමිලා හරි තියෙනවා නම් S2 රතු වෙලා හරි ඉදිමිලා හරි තියෙනවා නම් කබුලස් එකට ඇලිලා තියෙනවා නම් බබා ගොඩක් නොසන්සුන් විදිහට හැසිරෙනවා නම් වගේම කඳුළු එක දිගටම ගලන්න පටන් අරන් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්නම අවශ්‍යයි. එතකොට අපිට මේකට මොකද කරන්න පුළුවන් කියලා බැලුවොත් අපිට පුළුවන් මුලින්ම අපේ අත් හොඳට හොදලා අත් දෙක හොඳටම හොදලා තෙත රෙදි කෑල්ලක් අරගෙන මේ ඇහි තියෙන කබ ගොඩක් සොෆ්ට් විදිහට පිහදාලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට පිහදාලා ඉවරුණාට පස්සෙත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අත හොදන්න අමතක කරන්න එපා. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම තියෙනවා නම් දවසකට දෙකකට වඩා වැඩි කාලයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ළමා ලෝක විශේෂඥයෙකුට හරි මිඩ්වයිෆ් කෙනෙකුට හරි කියලා උපදේශයක් ගන්න. මොකද හැ කියන්නේ ලේසි කතාවක් නෙවෙයි කියලා ඔයගොල්ලෝ දන්නවා. අපිට උනත් ඇහැට මොන හරි දෙයක් වුණොත් එහෙම ඒක ලේසියෙන් හොඳ කරගන්න බැරි අවස්ථා එදෙනවා. ඉතින් චූටි පැටියෙක්ගේ හැක් ගැන මොන කතාවද කියලා හිතන්නකෝ. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ චූටි පැටියගෙත් මේ වගේ නොනවත්වා කඳුළු වෙන ගතියක් තියෙනවා නම් කහ පාට වෙලා කහ පාටට ගොඩක් තද කහ පාටට වගේ කපු වෙනවා නම් සාමාන්‍යයෙන් චුට්ටක් කබ චුට්ටක් ආවා කියලා නෙවෙයි හොඳේ. ඕනෑවට වඩා බොරුවට කලබල වෙන්න එපා. මම කියන්නේ මේ කබ බින්දුවක් ආව එක එන එක ගැන නෙවෙයි. ඒ වගේ එනවා දිගින් දිගටම මේ තත්ත්වය තියෙනවා නම් අනිවාර්යෙන්ම ළමා රෝග විශේෂඥයෙකුට හරි මිඩ්වයිෆ් කෙනෙකුට හරි කියන්න අමතක කරන්න එපා.